අයිබෝවන් ඔයාලා හැමෝටම ඉතින් ආදරයෙන් පිළිගන්නවා අද තව ඉක්නා.lk YouTube channel එකට. ඔයා හොඳින් ඇති කියලා මං හිතනවා විශ්වාස කරනවා. ඉතින් ඒ අතර ප්‍රශ්න ගැටලු මැද ජීවිතේ තල්ලු කරගෙන යන අයත් ඇති මගේ වීඩියෝස් එක එකතු වෙලා. ඔයාලා හැමෝටම බලපාන පොදු රීඩින් එකක් අරගෙන මම අද ඔයාලා ළඟට ආවේ. අද අරන් ආවේ කලෙක්ටිව් රීඩින් එකක්. ඉතින් දැන් ඔයාට ලබා දෙනවා මම අද ලබා දෙනවා කලෙක්ටිව් රීඩින් එක හරහා සයන්ස් කීපයක්. ඒ කියන්නේ සංඥා එහෙම නැත්නම් කරුණු කීපයක්. ඉතින් ඒ එකක් හරි ඔයාට ගැලපෙනවා නම් අනිවාර්යෙන් මම අද ලබා දෙන රීඩින් එක ඔයා වෙනුවෙන්මයි. ඉතින් ඒ වගේම ඔයාට මම කියලා දෙන්නම් කලෙක්ටිව් රීඩින් එකක් කියන්නේ මොකක්ද කියන එකත්. අවිග්නා.lk අපේ කලෙක්ටිව් රීඩින්ග්ස් ලබා දෙන ටැරෝට් ඒ වගේම ඔරකල් ඒ වගේම ගණේෂා ඒ වගේම සයිකික් රීඩින් යන සියලුම ආකාරයෙන් ඩෙක්ස් භාවිතා කරලා ලබා දෙන රීඩින් පරීක්ෂාවක්. ඉතින් අද ඔයාලට ලබා දෙන රීඩින් එකෙන් ඔයාට දැනගන්න හැකියාව ලැබෙනවා ඉදිරි සති දෙක තුළදී ඔයාට තියෙන බැඳීම. ඒ කියන්නේ ආදරය, විවාහයේ යුග දිවිය, එම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක, ඒ වගේම ඔයාගේ දෙමාපිය සම්බන්ධතා, සහෝදර බැඳීම්, ඒ වගේම රැකියාවත් එක්ක බැඳිච්ච සම්බන්ධතා, ඔයාගේ යහළු යෙහෙලියන් අතර තියෙන සම්බන්ධතා වලින් ඔයාට සිද්ධ වෙන දේ ගැන, ඒ වගේම ඒහා බැඳුණු සිදුවීම් වෙන්න තියෙන දේවල් ගැන මේ රීඩින් එකෙන් කලින්ම ඔයාට දැනගන්න හැකියාව ලැබෙනවා. රීඩින් එක ගන්න කලින්ම කියන්න කැමති මේක ටයිම්ලස් රීඩින් එකක්. ඒ කියන්නේ ඔයාට මේ වීඩියෝ එක බලන වෙලාවේ මේ මොහොතේ ඉඳලා ඉදිරියට සති දෙකක් සඳහා තමයි මෙහි බලපෑම ඔයාට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන් මේක පොදු රීඩින් එකක් කියන එකත් මතක් කරන්න කැමතියි. ඔයාට ප්‍රයිවට් රීඩින්ග්ස් අවශ්‍ය නම් ඔයා ගැනම බලා ගන්න ඕනේ නම් අනිවාර්යෙන් දැන් තිරේ දිස්සන නම්බර එකට WhatsApp පණිවිඩයක් එවන්න. මම දැන් ඔයාට සයිකික් රීඩින් වලින් ඔයාට ලබා දෙන කරුණු කිහිපය එහෙම නැත්නම් සංඥා කිහිපය ඔයාට ලබා දෙනවා. ඉතින් ඒ අතරින් ඔයාට මැච් වෙන ඔයාට ගැලපෙන එකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් අද මේ රීඩින් එක ඔයාටම ඔයා වෙනුවෙන්ම ගෙනාපු එකක්. බලන්න ඔයාට ගැලපෙන එක කරුණක් හරි තියෙනවද කියලා. එහෙමනම් අපි එකතු වෙමු රීඩින් එකත් එක්ක. දැන් මම ඔයාට කියනවා මට සයිකික් රීඩින් වලින් ලබා දුන්නු ඒ සයන්ස් කීපය ගැන. අහගෙන ඉන්න. ඔන්න දැන් අහගෙන ඉන්න. මම දෙනවා ඔයාට සයන්ස් ටික. පළවෙනි එක. ඔයා දැන් ඇඳන් ඉන්න ඇඳුම සුදු පාට, තැඹිලි පාට, හෝ රතු පාට. මේක පාටක් හරි තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. දෙවෙනි එක. අද දවස ඇතුළත ඔයා ලස්සන පුංචි කුරුල්ලෙක්. එයා තද වර්ණ සතෙක් නෙමෙයි, වර්ණවත් ලස්සන පුංචි කුරුල්ලෙක් දැක්කනම් මේ රීඩින් එක ඔයාට. වගේම තුන්වෙනි එක. ඔයා දැන් ඉන්නේ වලාකුළු පිරුණු අහසක් පේන තැනක නම් මේ රීඩින් එක ඔයාට. හතරවෙනි එක. ඔයා දැන් දාගෙන ඉන්නවනම් පටි තියෙන ෆ්ලැට් සෙරෙප්පු දෙකක්. එහෙමනම් මේ රීඩින් එක ඔයාට. පස්වෙනි එක. අද දවස ඇතුළත ලස්සන මල් ගොඩක් එකට තියෙනවා ඔයා දැක්කනම් මේ රීඩින් එක ඔයාට. එතකොට හයවෙනි එක. ඒ වගේම ඔයා අද මල් හදනවා, මල් කඩනවා, ඒ වගේම මල් අත ගන්නවා වගේ දෙයක් කළා නම් මල් එක බැඳුණු දෙයක් කරා නම් ස්වභාවික මල් එක බැඳුණු දෙයක් කරා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම හත්වෙනි එක. ඔයා අද අත් දෙකේ මෙහෙන්දි වගේ ඩෙකොරේෂන් එකක් දාන්න හිතුවනම් එහෙම නැත්නම් දැන් මේ වෙනකොටත් එහෙම එකක් දාගෙන නම් ඉන්නේ මේ රීඩින් එක ඔයාට. අටවෙනි එක. ඔයාට අද දවස ඇතුළත ඔයා ගැන ඔයාටම වටිනාකමක් හිතිච්ච වෙලාවක් තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම අද දවසේ කොයි වෙලාවක හරි යාළුවොත් එක්ක සතුටින් කාලය ගත කරා නම් විනෝද වුණා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඊළඟ එක. අද දවසේ ගෙවත්තේ ඔයාගේ ගෙවත්තේ ලස්සන තැනක සංසුන්ව වාඩි වෙලා හිටියනම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයා ඊයේ රෑ හරි අද දවස ඇතුළත භාවනාවක් කරලා මනස සුවපත් කරගත්තනම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම අද දවසේ විශේෂ
කුරුළු නාද, සුළඟේ ශබ්ද වගේ සබාධාමේ අපූර්ව ශබ්ද ඔයාට හරි මිහිරියට, හරි හීනියට ඇහුණා නම් ඒ දේ ඔයා වින්දනම් මේ රීඩින් එක ඔයාට අද දවසේ දියැලක් දැක්කනම් කොහෙන් හරි හැබැහින් හරි එහෙම නැත්නම් පොතකින් හරි පත්තරයකින් හෝ සමාජ මාධ්‍ය තුලින් හරි මේ රීඩින් එක ඔයාට. ඒත් එක්කම ඔයා අද දවසේ පොත් එක්ක කාලය ගත කරා නම් මේ රීඩින් එක ඔයාට ලස්සන මලක්, ස්වභාවික මලක් දකින්න, අත ගන්න, සුවඳ බලන්න ලැබුණා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඉතින් මේ මම කියපු සයින්ස් වලින් එක සයින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක දිගටම බලන්න. මොකද අද දෙන රීඩින් එක ඔයාටම විතරයි. අනිවාර්යෙන් මේ පොදු රීඩින් එකක්. ඉතින් ඔයාටම විශේෂ රීඩින් එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් මට කතා කරන්න WhatsApp පණිවිඩයක් තියන්න. රීඩින් එකත් එක්ක එකතු වෙමු. ඔන්න දැන් අපි ඔයාට දෙන්න යන්නේ කලෙක්ටිව් රීඩින් එක. ඉතින් ඔයාගේ ආදර සම්බන්ධතාවයට එහෙම නැත්නම් දැනටම තියෙන ආදර සම්බන්ධතාවයක් එහෙම නැත්නම් ක්‍රෂ් එක, ඔයාට ක්‍රෂ් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ යුග දෙවිය ඔයා විවාහ වෙච්ච කෙනෙක් නම් ඉතින් ඒ සම්බන්ධතාවය ඒහා බැඳුණු සම්බන්ධතාවලට මොකක්ද වෙන්නේ ඉදිරි සති දෙක තුනදී කියලා මුලින්ම කියන්නයි සූදානම් වෙන්නේ. ඔයාගේ ආදර සම්බන්ධතාවයට එහෙම නැත්නම් ඔයා විවාහ වුණ කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාට ක්‍රෂ් එකක් ඉන්නවා නම් ක්‍රෂ් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් වෙනදට වඩා ප්‍රබෝධමත් බවක් දැනෙන කාල සීමාවක් ඔයාට ලැබෙනවා. ඉතින් ඒ බැඳීම සම්බන්ධව තමයි එහෙම ප්‍රබෝධමත් භාවයක් ලැබෙන්නේ. ඔයාට ඔයා වෙලා ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම හැම දෙයක්ම ඔයා ආස විදියට සිද්ධ වෙනවා වගේ ඔයාට දැනේ. ඔයා ආස කරන විශේෂ දෙයක් එයත් එක කරන්න ලැබෙනවා. ආදරය කරන අය ඉන්නවා නම් එහෙම නැත්නම් යුගතිවියක් ගත කරන කෙනෙක් නම් ඒ විදිහේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ක්‍රෂ් එක වුණ කෙනාටත් එයා එක්කත් යම් බැඳීමක් ඇතිනේ. එක්කෝ බලනවා වෙන්න පුළුවන්, එක්කෝ පොඩ්ඩක් ඔයත් එක්ක සහ සම්බන්ධතාවය මොකක්ම හරි ඇතිනේ. එක්කෝ වැඩ කරන අතර කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ක්ලාස් එකක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එයත් එක්ක එකට දෙයක් කරන්න ලැබෙන කාල සීමාවක්. ඉතින් එතකොට නිකන් ඔයාට දැනෙනවා නිකන් ජීවිතේට අලුත් ආරම්භයක් ලැබිලා වගේ. ඒක මාරයි වගේ ෆීලිං එකක් දැනෙන කාලයක්. ඉතින් ඔයාට ආදරය සම්බන්ධව මේ විදිහට දැනේවි. ඔයාලා දෙන්න එකතු වෙලා දැන් ආදරය කරන අය එහෙම නැත්නම් යුගදිවියක් ගත කරන අය නම් ඔයාලා දෙන්න එකතු වෙලා අලුත් බිස්නස් එකක් එහෙම නැත්නම් ගෙදර දොර වැඩක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් අනාගතය ගැන ප්ලෑන් එකක් වගේ දෙයක් විශේෂයෙන් කරයි. ජීවිතේ ඔයාලගේ ලයිෆ් එකේ ඔයාලගේ අරමුණු වලට වැඩ කටයුතු සිදු කරන්න කටයුතු කරන්න පටන් ගනී. ඒ වගේම ප්‍රශ්න ගැටලු තිබ්බනම් ඔයාලගේ ජීවිතවල සතුට, ආශාව, ආදරය එක්ක ඒ සියලුම ප්‍රශ්න ගැටලු විසඳිලා සතුට ලැබෙන කාලවකවානුවක් තමයි මේ ඉදිරි සතියේ ඔයාලට ලැබෙන්නේ. ඔයාට ඔයාගේ පාර්ට්නර් එක්ක ඔයාගේ ජීවිතයේ ඔයාට තිබුණ හීනයක් ඉෂ්ට කරගන්න අවශ්‍ය වැඩකට අත ගන්න හැකියාව ලැබෙනවා මේ කාලෙදී. ඒත් එක්කම ඔයාට ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා මට. ඔයාට ඇඩ්වයිස් එකක් දෙන්නම් මම. ආත්මාර්ථකාමී නම් වෙන්න එපා. මේ කාල සීමාවේදී ඔයාගේ බැඳීමට එහෙම ප්‍රශ්නයක් ඇති වෙයි. ඒ ඔයාලා දෙන්නම එකතු වෙලා කරන වැඩක් නම් කීයටවත් ඔයාගේ සතුට ගැන විතරක් නම් හිතන්න එපා. ඉතින් ඒ වගේම එයාව ඔයාට ඕන විදිහට පාලනය කරන්න යන්නත් එපා. එහෙම වුණොත් අලුත් ප්‍රශ්න ආරම්භ වෙන්නත් පුළුවන්. හරි? ඉතින් ආදරය කියන්නේ නිදහසක් තිබිය යුතු දෙයක්. ඔයාට වගේම යාටත් තමන් කැමති විදිහට ජීවත් වෙන්න තීරණ ගන්න අවශ්‍ය පසුබිම ඔයා ඇති කරන්න ඕනේ. එතකොට අර මුලින් ඇති වුණ ප්‍රබෝධය ඒ විදිහටම පවත්වාගෙන යන්න ඔයාට පුළුවන් වෙයි. එහෙම නැත්නම් එයා මේ බැඳීම තුළ හිතෙන් එයා මානසිකව හිරවීමකට ලක් වෙන්න පුළුවන්. ඔයා යාට දක්වන සැලකිල්ල මත ඒ දේවල් වෙනස් වෙයි. ඉතින් මෙහෙම කියන්නම්කෝ. ඔයාගේ පාර්ට්නර් ගැන යම්කිසි අදහසක් තියාගෙන ඉන්න ඔයාගේ හිතේ. යම් සීමාවන්. එහෙම සීමාවන් තුල තමයි එහෙම ඉන්නේ. හරි? එතකොට ඔයාට ඕන විදිහට එයා ඉන්න ඕනේ. මේ විදිහට ඉන්න ඕනේ. එයා මේ ඇඳුම් අඳින්න ඕනේ. එයා මේ විදිහට වැඩ කරන්න ඕනේ. වගේ ඔයාට කැමති දේවල්. එයා හරහා වෙනවා දකින්න ඔයා කැමති වෙනවා. ඒත් ඇත්තටම එයා කැමති දේවල් නෙවෙයි.
එයාගේ කැමැත්ත හරි වෙනස්. ඉතින් ඔයා එයාට දෙන මේ මානසික ටෙන්ෂන් එක හින්දා බැඳීම යම් හිරවීමකට ලක් වෙන්න පුළුවන්. අපි කලින්ම අනාවැකියක් බලන්නේ ඇයි? වෙන්න තියෙන හොඳට වඩා වෙන්න තියෙන නරක වලින් අපේ ජීවිතය ආරක්ෂා කරගන්න. ප්‍රශ්න නැති ගමනක් හෝ ප්‍රශ්න විසඳගෙන යන ජීවිතයක් ලබා ගන්නනේ. ඉතින් ඔයා දැන් කරන්න ඕන මොකද දන්නවද? අර ඔයා හිතෙන් දාගත්ත හිරවීම් සීමාවන් ඉවත් කරගෙන එයාට එයා විදිහට ඔයා ගාව ඉන්න, ඔයා එක්ක ඉන්න ඉඩ දෙන්න. දන්නවද? අපිට හමු වෙන අය 100% අපිට ගැළපෙන අය නෙමෙයි. අපිට යම් යම් අවස්ථාවලදී ඒ සිදුවීම් අනුව නම්‍යශීලී වෙලා ගලපා ගැනීම කරන්න වෙනවා. හරි? ඉතින් ප්‍රශ්න ගැටලු ඇති වුණත් තත්ත්වයේ තේරුම් අරගෙන නම්‍යශීලීව මේ සති දෙක ගත කරන්න කියලා මම මතක් කරනවා ඔයාට. දැන් ඔයාලා දැනගන්න හදන්නේ මාපිය සහෝදර බැඳීම් සම්බන්ධතා වලින් ඔයාට ඇති වෙන බලපෑම කොයි විදිහද කියලා. ඉතින් ඔයාට ඔයාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ වගේ ඔයාගේ පවුලේ අයත් එක්ක ටිකක් ජොලියේ ඉන්න ලැබෙනවනේ යාලත් එක්ක වගේ. ඉතින් ඒ කියන්නේ අර ගොඩාක් සීරියස්ව ගෙවෙන කාල සීමාවක් නෙමෙයිනේ ඒක. ඒ කියන්නේ ඒ අය ඔයත් එක්ක පුංචි කාලේ ඉඳන් ඉන්න අයනේ. ඉතින් ඒ අය ගාව ඉද්දි ඔයා හරි රිලැක්ස්නේ. දැන් අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. ආදරය කරන කෙනා එක්ක ඉද්දි රියල්ම ඔයා ඉන්නේ ඔයා නෙමෙයි ඉන්නේ. දැන් කෑම කද්දි පවා හරි ටිකක් අර එයා මොනවද හිතයිද වගේ නිකන් අර හරි පොෂ් විදිහට හැසිරෙන්න එහෙම වෙනවනේ. ඉතින් එහෙම නේද? ඉතින් ඒත් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එක්ක ඉද්දි තමන්ගේ අර පුංචි කාලේ ඉඳලා හිටපු පවුලේ අය එක්ක ඉද්දි මැටි කෝප්පේ හරි බිම ඉඳගෙන කන්න ලැජ්ජාවක් නැහනේ. તો ආහාර රිලැක්ස් නේ එතකොට. දැන් විවාහ ජීවිතයක් ගත කරද්දී නම් ඒක කාලයක් යද්දි දෙන්නගේ බැඳීමත් එක වෙනස් වෙනවා. ඉතින් දෙන්නගේ දැන හඳුනා ගැනීම මත ඉතින් හරි රිලැක්ස් ජීවිතයක් ගත කරන අය ඉන්නවා. ඉතින් නමුත් අනිත් අය හැමෝම එහෙම නැහැනේ. ඒ හින්දා මම මේ විදිහට කිව්වේ. ඉතින් අර ඒ රිලැක්ස් එක අර තමන්ගේ පුංචි කාලේ ඉඳලා තමන් එකට හිටපු ඒ අම්මා තාත්තා සහෝදර සහෝදරියත් එක්ක ගොඩක් අයට දැනෙන හින්දා තමයි එහෙම කිව්වේ. ඉතින් අර හරියට පොඩි එකෙක් වගේ මර රිලැක්ස් ගතියක් දැනෙනවනේ. ඒ වගේම ඔයාගේ පවුලේ අයගෙන් ඔයාගේ ටාගට්ස් වලට යන ගමන වෙනුවෙන් යම් කිසි උදව්වක් ලැබෙන්නත් ඉඩකඩ තියෙනවා මේ සති දෙක අතරදී. ඉතින් ඒ වගේම පවුලේ මොකක් හරි විශේෂ සිදුවීමකදී ඔයාට මූලිකත්වය අරන් වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන කාල සීමාවක්. ඒ අතරතුරදී පවුල කෙනෙක් ඔයාට හොඳ ඒ කියන්නේ මෙහෙම පවුල කෙනෙක් ඔයාට හොඳ ඇටැක් එකක් සිද්ධ කරන්නත් ඉඩ තියෙනවා. හරි? ඉතින් ලොකු අහිමිවීමක් පෙන්නුම් කරන වෙලාවකුත් තියෙනවා. පවුලේ අසනීප කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් එයාට විශේෂ සැලකිල්ලක් දක්වලා ප්‍රතිකාර කටයුතු කරන්න. ඒ වගේම ඔයාට ලැජ්ජාවක් වෙන දෙයක්, ඒ වගේම ඔයාට හිත රිදෙන දෙයක් වගේ දෙයක් ඒ පවුලේ කෙනෙක්ගේ යම්කිසි ක්‍රියාවක් හේතුවෙන් සිද්ධ වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් නැත්තම් අර ඒ වගේම මම අර ඉස්සලා කියපු දේ අසනීප කෙනෙක් ඉන්නවා නම් එයාට විශේෂ සැලකිල්ල දක්වලා ප්‍රතිකාර කරන්න පවුලේ අයගේ. එහෙම නැත්නම් අර අවශ්‍ය වෙලාවෙදී සලක ගන්න බැරි වුණා වගේ ඔයාට නිකන් පසුතැවිලි වීමක් වගේ ඇති වෙන්න පුළුවන් හිතට. ඉතින් ඒ හින්දා එහෙම අසනීප කවුරු හරි ඉන්නවනම් එයාට වැඩි විශේෂ සැලකිල්ලක් දක්වලා එයාට ප්‍රතිකාර අරන් දීලා හොඳින් සලකලා එයා බලා ගන්න. ඒ වගේම අර මම ඔයාලට කලින් කිව්වේ අර ඔයාට කවුරු හරි දැන් සහෝදර සහෝදරියොත් ඉන්නවනේ අමනාපකම් තියෙන අය ඉන්නවා. සමහර අයගේ අම්මා තාත්තා එක්ක උනත් අමනාපකම් ඇති වෙන අවස්ථා ඇති වෙනවනේ. ඉතින් එහෙම අර හැමෝටම සංසාරගත ආත්මීය හොඳ බැඳීම් හම්බෙන්නේ නැහැනේ. සමහර අය ආත්මීයව පතාගෙන යනවා වෛරය පිරිමහන්න. ඉතින් එහෙම බැඳීම් නැති අයත් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මම කියන්නේ අර ඒ වගේ අය නම් එහෙම ප්‍රශ්න ගැටලු තියෙන අය එක්කනම් ගමන් බිමන් යද්දි එහෙම ටිකක් පරිස්සම් වෙන්න. අනතුරු එහෙම සිද්ධ වෙන්න පුළුවන්. බොහෝම කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න ඔයා. හිත රිදෙන දෙයක් ඔයාගෙන් එයාලට හරි එයාලගෙන් ඔයාට හරි වෙන්න පුළුවන්. සමහර විට ඔයාව කවුරු හරි පවුලේ කෙනෙක්
ගැන දරපු මතයක් විනාශ වෙලාම ගිහින් ඒ කියන්නේ එයා ගැන ලොකු විශ්වාසයක් තියාගෙන එහෙම ඉඳලා පස්සේ ඒ දේ නැති වෙලා ඒ හිත බිඳීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ අය එක්ක පොඩි හිත නොහදකම් වුණොත් ඒවා ගැටුම් දක්වා දුරදිග ගෙනියන්න එපා. ඒත් කනගාට වෙන්න එපා. මේ දුෂ්කරතා ඉක්මනින් ඉවර වෙනවා. පුළුවන් උපරිමයෙන් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඉතින් අපල කාලයක් ගෙවෙන්නේ. ඉතින් ඒ හින්දා කල්පනාවෙන් වැඩ කරන්න. ඒ කියන්නේ ඒ නෑද පවුලේ අය නෑදෑයෝ ඒ අය සම්බන්ධව. හරි. ඉතින් නෑදෑ පවුලේ අය එක්ක කාලේ වැඩියෙන් ගත කරන්න හම්බෙවට ප්‍රශ්න පීඩා ගැන කතා කරනකොට මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැඩි විදිහට කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. හිතලා බලලා වචන එළියට දාන්න. නැත්තම් පස්සට පසුතැවිලි වෙන්න සිද්ධ වෙයි. මොකද අපිට කේන්තිය වැඩි වුණාම පිට වෙන සමහර වචන වලට අපි පස්සේ දුක් වෙන අවස්ථාවන් තියෙනවනේ. වලටත් එහෙම ඇති. අනේ දේ වෙන්න ඉඩ තියන්න එපා. ඒ හින්දා Tamanට වැරදුණු යම් තැනක් තියෙනවා නම් ඒක අවබෝධ කරගන්න. සම්බන්ධතාවවලදී කටයුතු කරන විදිහ අලුතෙන් වෙනස් විදිහකට ආරම්භ කරන්න. දැන් ඒකාකාරී විදිහටම ඔයාලා පවුලේ අය එක දැන් ඔයා විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඒ අය හම්බෙන අවස්ථා හැම ඒකාකාරී විදිහට සිද්ධ වුණා නම් ඒක පොඩ වෙනසක් කරන්න. ඉතින් එහෙම වෙන්න. ඉතින් මොකක් හරි පසුතැවීමක් ඇති වෙච්ච දෙයක් වුණා නම් ඒක දැන් ඉවරයි කියන එක හිතේ තියාගෙන පැසව ඉන්න එපා. හිතෙන් ඉවත් කරගන්න. ඉවත් කරගෙන ඒයට සමාව දෙන්න. මොකද වෛරය කියන එක අර පැසව ඉන්න අපි මානසික පීඩනයට ලක් වෙන්නේ. ඉතින් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපේ ලේ ගමනාගමනයට ඒව බලපානවා. අපේ මානසික සුවතාවයට ඒව බලපානවා. ඉතින් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපි සතුටෙන් හිටියොත් ඇත්තට මේක ගොඩාක් වටිනවනේ. ඉතින් ඒ හින්දා කවුරුවත් තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. නිකන් මානසික පීඩනයක් ඇති කරගන්න. හරි. ඉතින් ඒ වගේම නැවත ඒ කියන්නේ පවුලේ අයත් එක්ක ප්‍රශ්න ගැටලු තිබ්බනම් අතීතයේදී ඒ දේවල් අල්ලගෙන දිගින් දිගට යන්න එපා. එහෙම වුණොත් අර ඔයාමනේ මානසික පීඩනයටපත් වෙන්නේ. ඉතින් සිද්ධ වෙච්ච දේවල් ඉවරයි. ඉවර වෙච්ච දේවල් තේරුම් අරගෙන ඇත්තටම මොන දීලා ඉස්සරහට අපි යමු. හරි? ඒ වගේම අද රීඩින් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ස්වයං රැකියාවක් හරි නැත්නම් රජයේ රැකියාව, පෞද්ගලික අංශ නැත්නම් තමන්ගේම ව්‍යාපාර කටයුත්තක් හරි කරන කවුරු හරි ඉන්නවනම් ඉතින් ඔයාලට තමයි මේ ඊළඟ විස්තරය අනාවැකි රීඩින් එක ලබා දෙන්නේ. ඉතින් රැකියාවත් එක්ක බැඳිච්ච සම්බන්ධතාවවලදී ඔයාගේ ජීවිතය තුළ පරිවර්තනයක් වෙන දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක් මේ ඉදිරි සති දෙක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඉදිරි සති දෙක කියලා මේ අරන් තියෙන්නේ මේක ටයිම්ලස් රීඩින් එකක්. ඒ කියන්නේ දැන් ඔයා දැන් මම වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසේම වීඩියෝ එක බලලා එතන ඉඳලා සති දෙකක් ඉස්සරහට නෙමෙයි. ඔයා දැන් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා මාසෙකින් නම් බලන්නේ, අවුරුද්දකින් නම් බලන්නේ. එතන ඉඳලා බලන දවසේ ඉඳලා ඉදිරියට සති දෙකක් තුළ තමයි සිද්ධ වෙන දේවල් තමයි මේ කියන්නේ. හරි? ඉතින් ඒ වගේම රැකියාව හා බැඳිච්ච සම්බන්ධතා නිසාම ටිකක් සැර කාන්තාවක්. ඒ කියන්නේ රැකියාවත් එක්ක බැඳිච්ච සම්බන්ධතා නිසාම ඇතිවෙච්ච බැඳීමක්. ඉතින් ටිකක් සැර කාන්තාවක්. ඒත් අම්මා කෙනෙක් වගේ ඉන්න කෙනෙක් ඇති ඔයාගේ රැකියාව කරන ස්ථානයේ. රැකියාවත් එක්ක සම්බන්ධතා ඇති තැනක. ඉතින් නැත්තම් කියන්නේ රැකියාවත් එක්ක බැඳිච්ච යම් කටයුත්තකදී. ඉතින් ඇය හරහා ඔයාගේ ජීවිතයට යම් පරිවර්තනයක් සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙන්න නියමිතයි. ඉදිරි සති දෙක ඇතුළත රැකියාව සම්බන්ධ විශේෂ තීරණයක් ඔයාට ගන්න සිද්ධ වෙයි. මේ කාලවකවානුවේදී අනිවාර්යෙන් ඇයගේ සහාය ඔයාට ලැබෙයි. එතකොට ඕනවට වඩා හැඟීම් වලින් හදවතින් හිතන්න නැතුව ඔළුවෙන් බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න. ඒ කාන්තාවත් එක්ක බැඳිච්ච ප්‍රශ්න වැඩ කටයුතු වලදී හැඟීම් වලින් බාහිර දේවල් වලින් සිදුවීම් දිහා බලන්න එපා. ඇත්ත විදිහට ඔළුවෙන් හිතලා බලන්න නිතරම. ඔයාගේ රැකියාව සම්බන්ධ වැඩ කටයුතු වලදී ඔයාට අලුත් සිතුවිලි දැනෙන හොඳ අවබෝධයක් ලැබෙන කාලවකවානුවක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් එතකොට සමහර බැඳීම් සම්බන්ධකම් ගැන බුද්ධිමත්ව තේරුම් අරගෙන තද තීරණ අරගෙන ඒ සමහර අයව ආශ්‍රයෙන් ඉවත් කිරීම සිද්ධ කරන්නත් ඉඩකඩ තියෙනවා. හැබැයි ඒකෙන් ඔයාට වෙන්නේ හොඳක්. ජීවිතේට යහපත් දෙයක් තමයි සිද්ධ වෙන්නේ.
ඔය රැකියාව කරන තැන ඒ තැන්වලදී ඔයත් එක්ක ගැටෙන අය ප්‍රශ්න ගැටලු ඒ වගේ පුද්ගලයෝ ආවත් ප්‍රශ්න ගැටලු ඇති කරන පුද්ගලයෝ ආවත් ඔයා හරි සාර්ථක වේ අය එක්ක බැලන්ස් කරලා ඔයා හරි සාර්ථක වේ හැම දෙයකටම හරි බැලන්ස් එකේ පේස් කරනවා. පේස් කරලා ජයග්‍රහණය කරනවා. ඉතින් ඔයා වින් කරන කාලයක් තමයි ලැබෙන්නේ. අර හැමදාම ඔයාට ඕන විදිහට හැමදේම ඔයාට ඕන විදිහට හැමදාම වගේ හැමදේම ඔයාට ඕන විදිහට වෙනවා වගේ ටිකක් දැනෙන ගතියක් දැනෙයි ඔයාට. ඉතින් නිකන් අර ඔයාට නිකන් පව එකක් හම්බෙලා වගේ නිකන් අමුතු ජවයක් අමුතු බලයක් ලැබිලා වගේ නිකන් හැමදේම නිකන් ඔයා හිතන විදිහටම සිද්ධ වෙනවා වගේ දේවල් සිද්ධ වෙයි. ඉතින් ඒත් මතක තියාගන්න ඒ දේ ඒ තියෙන ඒ ජවය ඒ බලය හොඳ විදිහට පාවිච්චි කරන්න නිතරම. හරි? ඉතින් අනිත් අයගේ ප්‍රසාද එහෙම ඔයාට හම්බෙලා ඔයා කරන කියන දේවල් වලට ගොඩක් සක්සස් වෙන තත්ත්වයක් ඇති වෙයි. ඉතින් දැන් අපි හිතමු ඔයාගේ බොස් එක්ක ඔයා කතා කරන්න යනවා මොකක් හරි දෙයක් ගැන කියලා. එයා වුණත් ඔයා ගැන ගොඩාක් පැහැදීමෙන් ඉන්නේ. හැම පැත්තෙම හැම වෙලාවෙම ලකේක ඔයාගේ පැත්තේ වගේ නිකන් ඔයාට දැනෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට ඒ බලය ඒ පවර් එක ඔයා හොඳ විදිහට පාවිච්චි කරන්න කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම හොඳ මිත්‍රයෙක් ඉන්නවා හෝ ඉදිරියේදී ඔයාට ඔයාගේ රැකියාව හා බැඳුණු ජීවිතයේදී හොඳ මිත්‍රයෙක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධතාවය ආදරයක් නැති කෙනෙක්ට නම් ආදරයක් බවට පත් වෙන්න උනත් පරිවර්තනයක් ආදරයක් බවට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. නැත්නම් ඒක ගොඩාක් තදින් බැඳුණු හොඳ මිත්‍රත්වයක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ මිත්‍රත්වය නිසා නිතර ඔයාටත් එයාටත් අත්විඳින්න වෙන්නේ වාසිදායක දේවල්. ඔයාලා දෙන්න ගොඩාක් දෙනා වටහාගෙන තේරුම්ගෙන අර හොඳම යාළුවෝ කියන අය හැමෝටම හම්බෙන්නේ නැහැනේ. හැම වෙලාවකම හම්බෙන්නේ නැහැ. හැමෝටම හම්බෙන්නෙත් නැහැ. ඉතින් ඒ හොඳම යාළුවා කියන කෙනාට ගොඩාක් අපි වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන්. ඉතින් එයාට අර ලිමිට් නැතුව කැපකිරීම කරන්න පුළුවන් කෙනෙක්ට තමයි හොඳම යාළුවෙක් කියලා කියන්නේ. එහෙම අය ගොඩාක් අඩුයි. ඉතින් එහෙම හොඳ යාළුවෙක් හම්බෙන්න පුළුවන්. එයා හොඳට ඔයාව වටහාගෙන තේරුම්ගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් අර රහස් කියන දේවල් වුණත් එහෙම ගොඩාක් අර අඩුවෙන් තියෙන බැඳීම දෙන්න අතර රහස් අඩුයි. රහස් නැතිම කිව්වොත් තමයි නිවැරදි. ඉතින් අර ජොලියක් දැම්මත් එළියට ගියත් එකටම සෙට් වෙන චරිතයක් ඔයාගේ ටයිප් එකේම තමයි. ඉතින් ඒ වගේම තව දෙයක් ඔයා පිරිමි ළමෙක් නම් එයා පිරිමි ළමෙක් නම් හෝ ඔයා ගැහැණු ළමෙක් නම් හෝ එයාත් ගැහැණු ළමෙක් නම් දෙන්නගේ යම් යම් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ කියන්නේ සමහරවිට දැන් ඔයා ටිකක් ලෝභ කෙනෙක් නම් එයා ටිකක් වියදම් කරන කෙනෙක් නම් ඒකෙන් අර එයත් එක්ක යනකොට පොඩ්ඩක් අර ලෝභකම ටිකක් නැති වෙනවා. ඔයාටත් යම් යම් දේවල් ගන්න හිතෙනවා. ඒ වගේ පාලනයක් ඇති වෙනවා. ඒ කියන්නේ දෙන්නගේ අර පෝෂණය වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම රැකියා ස්ථානයේ වාට තිබුණා නම් ගැටුම් ගැරහුම් මේ වගේ දේවල් සමතයකට පත් වෙන කාල සීමාවක් මේ ඉදිරි සති දෙක. ඉතින් හැමෝම එක්ක හොඳින් සහයෝගයෙන් වැඩ කරන්න හැකියාව ලැබෙයි ඔයාට මේ කාල සීමාවේදී. ඉතින් මං හිතනවා විශ්වාස කරනවා අද රීඩින් එක ඔයාට ගොඩාක් වැදගත් ඇති කියලා. ඉදිරියේදීත් ගොඩාක් වැදගත් හරවත් වීඩියෝස් අරගෙන එන්නම් රීඩින් පරීක්ෂාවන් අරගෙන එන්නම්. ඉතින් ගොඩාක් ඔරකල් රීඩින්ග්ස් කලෙක්ටිව් රීඩින්ග්ස් විදිහට ටැරෝට් ඔරකල් එතකොට සයිකික් ගණේශ රීඩින්ග්ස් හැම දෙකක්ම එකතු කරලා රීඩින්ග්ස් අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා හැමෝටම ඔයාලගේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳගෙන සතුටින් සමගියෙන් ජීවිතය ගත කරන්න සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. ඉතින් ගිහින් එන්නම් පර්සනල් රීඩින්ග්ස් අවශ්‍යයි WhatsApp මැසේජ් එකක් දාන්න මට. එහෙනම් ගිහින් එන්න. වාසනාවන්ත කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරේ ආදරණීය ආත්මයන්ට.